ආයුබෝවන් කියල පිළිගන්නව අදත් අපේ සිනමා යාලුව ඔක්කොම හෙළ සිනමා අපේ YouTube චැනල්ල එකට අද අපිවාලට අරගෙන ආවෙද බ්‍රකින් රූ කියන දෙදස් විසිහය රිලිස් වෙච්ච අලුත්ම ඉංග්‍රිස් මූබිය එක ප්‍රසිද්ධ WWE රෙස්ලිං ක්‍රිකටක බැටිස්ට රංගනයෙන් දායෙක් වන මේ මූවී එක 6.5ක IMDB අගයක් ගන්නත් සමත්වෙලා තියෙනවා තමන්ගේ තාත්තෝ මරපු පලියගන්න ලෑස්තිවන සහෝදරයෝ දෙන්නෙක් වටා තමයි මේ මූවී එක් ගෙතිල තියෙන්නේ හැබැයි මේ සහෝදරයෝ දෙන්න නම් කිසිම එකමුතුවක් නැති දෙන්නේ ඉතින් අපි බලුන්වේ සහෝදරය දෙන්නට පුළුවන් වේද කියලා තමන්ගේ තාත්ත වරපු පලිය ගන්න කියලා එනම් අවසානතය ක්‍රැදී ඉන්න කියලා ආරාධනා කරන ගමන් අපි යමුකු මේ ලස්සනම ලස්සන මූවී එකේ රිවිය් එකට මේ ෆිල්ම් එක පටන්ගද්දිම අපිට පෙන්න්නන නොසන්සුන්ව වීදියක ඇවිදගෙන යන වයසක මනුක්සයෙක්ව කවරු හරි පිරිසක් මේ වයසක මනුක්ෂයගේ පිටිපස්සෙන් රහසේම එන බවක් අපිට පෙන්න්නනම ඊළඟට මනුස්්‍ය තමන්ගේ අතේ තිබුණු ලියුමක් එතනම තිබුණු තැල් පෙට්ටියකට දාලා එතනින් හොරාටගතු ජකට් එකකුත් ඇඳගෙන එතනින් ඉක්මටම යනවා. එතනින් පාරට ආපු මේ මනුස්්‍යයට වැඩිදුරක් නම් යන්න හම්බෙන්නේ නෑ. වේගෙන් ආපු නිල් පාට වෑන් එකක් මේ මනුස්්‍යාව හප්පල යට කරගෙන යනවා. මේ අනතුරු නිසා මේ මනුස්්‍යයට එතමදිම ජීවිතය නැති වෙනවා. හප්පු පිරිස එතනින් ඉක්මනටම පැනල යනවා. ඊළඟට අපිට පෙන්න්නන්නේ හමුදා බටකණ්ඩායම පුහුණු කරමින් ඉන්න එක පුද්ගලයෙක්ව. මේ තමයි අපේ රෙස්ලින් කරුව බැටිස්ටා ඒවගේම අර කලින් කියපු සහෝදරයෝ දෙන්නගින් එක් කෙනෙක් මෙයාගේ නම ජේම් හලි ඇමරිකානු නේවි සීල් බටේ කලින් හප්පල මරපු වයසක මනුක්ෂෑම ජේම්ස්ගේ තාත්තා ඒ වයසක මනුස්්‍යය ගැනම වෝල්ට පෞද්ගලික රහස් පරීක්ෂකවරේ බඩයන් පුහුණු කරමින් ඉඳපු ජේම්ත එකවරම ඇමතුමක් කෙන්න පොලිසියෙන් එතලිදි එයා දැනගන්නම තමන්ගේ තාත්තනයගේ බව මේ ජේම්ස් ජීවත්වෙන හවායිවල මේ ඉන්න ජේම්ස්ගේ බිරිද ලයිලා කහලාම ඉන්ද දෙෙන රාප්්‍රයට කෑම සූදානම් කරමින් ඉන්න ජේම්ස් තමන්ගේ විරිදර තාත්තනයගේ බව කියනවා මේ ජේම්ට එයාගේ තාත්ත එක් ලොකු සම්බන්ධයක් නෑ ඒ නිසා මේ මරණය එයාට ලොකුවට දැනෙන එකක් නෙමේ මෙතනද බිරිද ජේම්ගෙන් අහනෝ මරණය සහෝදරයට කිව්වද කියලා ජේම්ස් සහ සහෝදරය අතර ලොකු හිතවත්කමක් නැති නිසා ජේම්ස් මරණය ගැන එයාගේ සහෝදරයටවත්තාම කියලනෑ ඒ නිසා ජේම්ස්ගේ බිරිදම කෝල්ල එකක් කරන් ජේම්ස්ගේ සහෝදරයට මේ ගැන කියන්න තීරණය කරනවා මේ ඉන්න ජොනි ගොඩක්ම විනෝදයට බරවුණු දේවල් ගැන එච්චර හිතන්නේ නැති අමුතු චරිතයක් මේ ඉන්න ජොන්නීගේ පෙම්වතිය වැලන්ටින ජොනී වැලන්ටිනා ගැනවත් අඩුම තරම හිතන්නේ නැතිසා වැලන්ටිනා මේ ගෙදරින් යන්න සූදානම් විමිනු ඉන්දේ අද වැලන්ටිනාගේ උපන්දිනේ උනත් ජොනීට අඩුම තරම ඒ ගැනවත් මතකයක් නෑ බේනිසා වැලන්ටිනා ජොනීව අතඇරල ගෙදරින් පිට වෙලා යනවා තමන්ගේ පෙම්වතිය දාලගේ දුකටම ජොනී රෑ හොඳටම බොනවා මේ වෙලාව තමයි ජේම්ස්ගේ බිරිඳ ලයිල ජොනීට කෝල්ල එකක් දිල තාත්තමියගේ පණිවිඩේ දෙන්නේ හැබැයි ජොනීතත් තාත්ත මැරුණ කියන පණිවිඩේ නම් එච්චර ගානක් නෑ මෙතන්දි ලයිල ජොනීට කියනව තාත්තගේ අවමංගල්ල දෙනයට කහබාගී වෙන්න කියලා ලයිල එක්ක කතා කරමින්ම ජොනී වැසිකින් යට යනවා පොරහසම ගෙදරට ඇතුල්ලුණු පිරිසම් ජොනීගේ බෙල්ලට කඩුවක් තියල එයාගේ තාත්ත වෝල්ට එව් පැකේජ් එකක් ගැන අහනවා මේ වෙන කිසිම දෙයක් ගැන ජොනීට කිසිම අදහසක් තිබුණ නෑ මේ ඇතුළු උුණු පිරිසන් එක්කෙනෙක් පපුය කොටල තිබුණු පට්ටයක් ගැන ජොනීගෙන් අහනවා ජොනීට තේරෙනවා මේ ඇවිත් තින්න යකූස කල්ලියෙන් බව වැඩි වෙලාවක් නොගිහින්ම ජොනීවේ පිරිසට පහර දෙන්න ගන්නවා හිතුව තරම් ලේකි පයිට් එකක් නොවනත් ජොනී කොහොමහරි මේ සෙට්ටකටම ගහලා ඉවරයක් කරනවා මෙතන ඉඳපු එක්කෙනෙක් ජොනීගේ අම්මගේ තිබුණු තායා රූපයක් විමට දානවා මේකෙන් හොඳටම තරහගේපු ජොනී ඒ පුද්ගලයව ඉවර කරන්න හරිම අමානුතික විදිහට ඊළඟට අපිට පෙන්න්නන්නේ බෝල්ටගේ අවමංගල් උත්සවය පවුල හැමෝම ඉදිියත් තාම්මතෙන්ට ජොනී නම් මැවිල්ල නෑ මෙතන්ද ජේම්ස් දකිනව ගොඩක් පාතාල කල්ලිබල සාමාජිකයන් මේ අවමංගල්ල උත්සවේ දිහා බලාගෙන ඉන්න විදිහ ඒ අතර සින්ඩිකේත් සහයකූසා කියන කල්ලිත් ඇතුළ ජේම්ස් තමන්ගේ සහෝදරයගේ පැමිණීම් බලාපොරොත්තු නොවනත් එක පාරණම ජොනී මෙතනට එනවා මෙතනට ආපු ජොනීෝ පිළිගන්න ජේම්ස්ගේ කහෝදරිය උනහනානි විසිත් මෙතනති ජොනී ජේම්ස්ගේ පවුල හැමෝමෝ අදුරගන්නවා අවමංගල්ල උත්සවයක් උනත් මේ සහෝදරයෝ දෙන්නගේ වාද විවාදවල නම් කෙලවරක් වෙන්නෙමනෑ සහෝදර අතර මේ ගැටුමට හේතු උනේ වෝල්ට ජේම්ස්ගේ අම්මට පස්සේ ඩොනීගේ අම්මව විවාහ කර ගැනීම අවමංගල්ල කටයුතුවලට පස්සේ හැමෝම එන්න ජේම්ස් ගෙදරට දහවල් ආහාර ගනමින් තමයි දැන් කට්ටියම ඉන්නේ මේ පිරිස අතර ආණ්ඩුකාර පීටර් මෝහොත් ඉන්නවා මෙතනදි ජොනීගේ සමහර ගති පැවතුම් ජේම්ස්ට එච්චර අල්ලන්නේ නෑ ජොනී කියනව තමන්ගේ තාත්තෝ කවුරු හරි ඝාතනය කරා කියලා මේක අහපු ගමන්ම ජේම්ස්ට හොඳටම තරහයනවා මොකද ජේම්ස් හිතන් ඉන්න මේක සාමාන්‍ය අනතුරක් කියලා මේ නිසා ජේම්ස් හොඳටම ජොනීට මනිනම හැමවෙලේම කරදර අරංගෙනවා කියලා දෙන්නගේ ප්‍රශ්න ගෙදරින් එලියෙත් දරුණුවටම ඇදන්න පටන් ගන්නවා මේ දේවල් නිසා කල්ලකිරුණු ජොනී යන්න මත්තන් පානය කරන්න භාරකකට
එතනට එන්න සින්ඩිකේට් අපරාධ කල්ලියේ සාමාජිකයෙකුණු අලෙකායි. අලෙකායි කියනවා මිස්ටකේට ජොනීව හම්බ වෙන්න ඕන කියලා. මිස්ටකේ කියන්නේ සින්ඩිකේට් කල්ලියේ නායකයා. හැබැයි මේ හමුවීම ජොනී ප්‍රතික්ෂේප කරනවා. එක පාරටම ජොනී මෙතනද සිහිය නැතුව වැටෙනවා. මෙච්චර වෙලා ජොනීවීපු මත්තැන් වලට සිහිය නැති වෙන්න බෙහෙත් දාලා තමයි දීලා තියෙන්නේ. ආයෙත් සිහිය එනකොට ජොනී ඉන්නේ මිස්ටකේගේ බාරේ. ජොනී හිතන් ඉන්නේ තමන්ගේ අම්මගේ මරණයට මේ සින්ඩිකේට් කල්ලිය සම්බන්ධයි කියලා. මේ හේතුව නිකාම සින්ඩිකේට් කල්ලිය ගොඩක් අය එළව යවන්න ජොනී කටයුතු කරලා තියෙනවා. නමුත් මිස්ටකේ ජොනීගේ අම්මව මරපු බවක් හරියට පිළිගන්නේ නැහැ. මෙතනදි මිස්ටකේ කියන්නේ ජොනීට ඉක්මනින් මෙහෙන් පිට වෙන්න කියලා. හැබැයි මේකට නම් ජොනී එච්චර කැමති වෙන්නේ නැහැ. තරහ ගියපු මිස්ටකේ ජොනීට තර්ජනය කරලම කියනවා දවස් 7ක් ඇතුළත හවායි වලින් පිටත් වෙන්න කියලා. ඉන්න දවස් 7 ආරක්ෂාකාරීව ඉන්න සලකුණක් මිස්ටකේ ජොනීගේ බෙල්ලේ කොටනවා. ඊට පස්සේ ඩොනියෝ මුහුදු වෙරළ දාලා යනවා. ඊළඟට අපිට පෙන්වන්නේ ජේම්ස් සහස් පරීක්ෂකරණත්ව හම්බෙන අවස්ථාව. එතනදි ජේම්ස් මේ උණු සිදුවීම ගැන රෙනට්ගෙන් අහනවා. ඒ නගරය හරිම අමුතු නගරයක්. පොලිසිය එක්කවත් ඒ පැත්තේ මිනිස්සු එච්චර කතා බහක් නෑ. අඩුම තරමේ එතුණු තිබුණු කැමරාවක් වැඩ කරන්නේ නෑ. රෙනට් මාර්ගයෙන් ජේම්ස් තමන්ගේ පියාමියගේපු ස්ථානයේ තිබුණු සාක්ෂි ටික ලබා ගන්නවා. ඒ අතරේ තිබිලා ජේම්ස් දකිනවා පෙන් ඩ්‍රයිව් එකක් සහ ඉංග්‍රීසි වචන ලියපු කඩදාසි කැබැල්ලක්. ඊළඟට අපිට පෙන්වන්නේ තමන්ගේ තාත්තා ජීවත් වුණු නිවසට යන ජොනීව. මෙතනදී කාමරේ චෙක් කරපු ජොනීට තුවක්කුවක් හම්බ වෙනවා. ඒකත් එක්කම ජොනීට තේරෙනවා කවුරු හරි කාමරේ ඇතුළට එන්න හදන්නේ කියලා. ඉක්මනටම හැංගුණු ජොනී මේ කවුද කියලා බලනවා. ජොනීව දැක්ක මේ මිනිස්සයා වහලවල් වලින් පැනලා ඉක්මනටම මෙතනින් පැන ගන්නවා. ඒ වුණාට පොරට වැඩි දුරක් යන්න නම් හම්බෙන්නේ නැහැ. එකපාරටම මතුවුණු ජොනී පොරගේ මූණ මැදටම ප්‍රහාරයක් එල්ල කරනවා. මේ මිනිස්සයාගේ නම තමයි පිකා. ජොනීගේ තාත්තා උණු වෝල්ටර්ගේ හැකර් ලෙස තමයි මේ පිකා වැඩ කරලා තියෙන්නේ. ජොනී මෙතනදී පිකාගෙන් අහන්නේ තමන්ගේ තාත්තා එක්ක අන්තිමටම කරපු වැඩේ මොකද්ද කියලා. ඒකට උත්තරයක් විදිහට පිකා කියන්නේ නිවුලෝවා කියන කෑම හදන ආයතනයක කොහොම හරි රස්සාවක් ගන්න කියලා වෝල්ටර් තමන්ට කියපු බව. අන්තිමටම ජොනී පිකාට කියන්නේ අද ඉදන් තමන්ට වැඩ කළ යුතු බව. මොනවා වුණත් පිකා ඉන්න දරාගන්න බැරි වේදනාවකින් ජොනී ගහපු පාර නිසා. ඊළඟට අපිට පෙන්වන්නේ වෝල්ටර්ගේ අනතුරු සිද්ධ වුණු ස්ථානයට ගිහිල්ලා එතන පරීක්ෂා කරන ජේම්ස්ව. ජේම්ස් එතනදී දකිනවා සාප්පුවක හයි කරලා තිබුණු CCTV කැමරාවක්. සාප්පුවේ කැෂියර් එකේ ඉඳපු මිනිස්සයාගෙන් ජේම්ස් ඉල්ලනවා වෝල්ටර් හැප්පුණු දවසේ රාත්‍රියේ CCTV දර්ශන ටික. ඊළඟට කැෂියර් එකේ ඉඳපු මිනිහා කතා කරන්නේ කලමනාකරුට. ජේම්ස් සල්ලි දීලා වැඩේ කරගන්න හැදුවත් කලමනාකරු මේ වැඩේට කැමති වෙන්නේ නැහැ. වැඩේ හරියන්නෙම නැති නිසා ජේම්ස්ට සිද්ධ වෙනවා කට්ටියටම පහර දීලා බලෙන්ම CCTV දර්ශන ටික ලබා ගන්න. ජොනී පිකා එක්ක ආයිත් එන්නේ වෝල්ටර් ගෙදරට. එතනදී ජොනී දකිනවා සර්ෆ් බෝඩ් එකක්. ජොනී පිකාගෙන් අහනවා වෝල්ටර් සර්ෆ් කරාද කියලා. හැබැයි පිකා කියන්නේ වෝල්ටර්ට දන්හිස් අමාරුව තිබුණු නිසා සර්ෆ් කරේ නෑ කියලා. සර්ෆ් බෝඩ් එක පරීක්ෂා කරපු ජොනීට ඒකේ හංගලා තිබුණු සැලැස්මක් හම්බ වෙනවා. මේක මොන වගේ සැලැස්මක්ද කියලා චෙක් කරන වැඩේ ජොනී බාර දෙන්නේ හනානිට. හනානි කියන්නේ ආණ්ඩුකාර පීටර් මහෝගේ හොඳම සහායකයා. ඒ නිසා හනානිට මේ ගැන ලේසියෙන්ම හොයලා බලන්න පුළුවන්. ඊළඟට අපිට පෙන්වන්නේ මේ කාමරයට එකපාරටම කඩාගෙන වදින ජේම්ස්ව. ජේම්ස්ගෙන් වැඩි නොකා පිකා බේරෙන්නේ 99. ජේම්ස් එන්නේ එදා රෑ වුණු සිද්ධියේ CCTV දර්ශනත් එක්ක. සහෝදරයෝ දෙන්නම CCTV දර්ශන ටික අධීක්ෂණය කරනවා. දෙන්නම දකිනවා හප්පන්න ආපු නිල් පාට වෑන් එකේ නම්බර් ප්ලේට් එකක් ගන්න නැති බව. ඒ වගේම මේක හිතා මතාම කරපු හැප්පීමක් බව දෙන්න තේරුම් ගන්නවා. ඊළඟට දෙන්නම වෝල්ටර් ගෙදරින් පිටවෙලා ජේම්ස්ගේ වාහනයෙන්ම ගෙදර යන්න ගමන් ආරම්භ කරනවා. හැබැයි වැඩි දුරක් මේ දෙන්නට යන්න නම් හම්බ වෙන්නේ නැහැ. එකපාරටම ආපු වාහනයක් ජේම්ස්ගේ වාහනය හප්පලා දානවා. ඒ වාහනේ ඉඳපු කට්ටිය එකපාරටම වෙඩි වරුසාවක් ජේම්ස්ගේ පැත්තට එල්ල කරන්න හදනවා. ඉක්මනටම ක්‍රියාත්මක වුණු ජොනී එයාගේ තුවක්කුවෙන් අනිත් පැත්තට වෙඩි තියන්න ගන්නවා. හැබැයි ඒ වාහනේ බුලට් ප්‍රූෆ් නිසා වාහනේ ඉඳපු කාටවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ අතර ජේම්ස් එල්ල කරපු වෙඩි ප්‍රහාරයක් නිසා සතුරු පැත්තේ ඉඳපු ප්‍රධානම වෙඩික්කාරයව ඉවරයක් කරන්න පුළුවන් වෙනවා. මේ අතරතුරේදී වාහනෙන් පැනපු ජොනී එක දිගටම වෙඩි තියාගන්න පටන් ගන්නවා. ජොනී තියපු එක පාරක් නිසා මුළු වාහනයම පුපුරලා යනවා. ඒ වගේම ජේම්ස්ගේ වාහනේත් මේ නිසාම පිපිරිලා යනවා. මේ ඇතිවුණු තත්ත්වය ගැන ගොඩක් තරහින් ඉන්න රහස් පරීක්ෂක රෙනට් ජොනී සහ ජේම්ස්ට හොඳටම චෝදනා කරනවා. මෙතනදි රෙනට් කියනවා මේ ආව වෙන කවුරුවත් නෙමේ යකූසා කල්ලියෙන් බව. ඒ වගේම ජේම්ස් එයා හොයාගත්තු CCTV දර්ශන ටිකක් රෙනට්ට දීලා යනවා. රාත්‍රියත් උදා වෙනවා. හනානි අර සැලැස්ම ගැන ඔක්කොම දේවල් රජයේ ඩේටාබේස් එකකින් හොයාගෙන ඉවරයි. මේ සැලැස්ම දූපතේ නැගෙනහිර පැත්තේ පිහිටලා තියෙන ඉඩමක සැලැස්මක්. මේ සැලැස්මේ අයිතිකාරයා තමයි මාකස් රොබ්ෂෝ කියන්නේ. මාකස් රොබ්ෂෝ පරම්පරාවෙන්ම ලොකු සල්ලිකාරයෙක්. රොබ්ෂෝටම අයිති හොටල් ගොඩක් මේ හැම තැනම තියෙනවා. ඒ නිසා ජොනී සහ හනානි හිතන්නේ මේකත් තවත් මේ ඉඩමෙම හදන්න යන හෝටලයක් කියලා.
ගොඩක් පරීක්ෂාකාරීව සැලස්ම දිහා බලපු ජේම්ස් දකිනවා කැසිනෝ කෙත ගහපු සීල් එක. මේ නිසා කට්ටියම තීරණය කරනවා මේ ඉඩම හදන්න යන්න කැසිනෝ එකක් මිස හොටෙල් එකක් නෙමේ කියලා. ඒ වුණාට හනානි කියනවා මේ දූපතේ සූදුව නීති විරෝධී කියලා. මේ නිසා ජේම්ස් හිතාගන්න කොහොමහරි මේ රොක්ෂෝ හම්බෙන්න ඕන කියලා. මේකත් එක්කම හනානි කියනවා රොක්ෂ පවත්වන්න යන උත්සවයක් ගැන. හැබැයි ඒකට යන්න පුළුවන් ආරාධනා කරපු අයට විතර. ජේම්ස් සහ ජොනී ඊළඟට යන රොක්ෂෝ කැසිනෝ එක හදන නීමිත තැනට. මේක හවායි ගම්මානයක්. අමානකු ප්‍රජාව සියවස් 10ක් තිස්සේ මෙතන ජීවත් වෙනවා. මෙතන ටික වෙලාවක් රැඳුණු ජොනීට පිකාගෙන් කෝල් එකක් එනවා. එතනදි පිකා ජොනීට කියන්නේ පොලිසිය විසින් මුහුදේ තිබිලා නිල් පාට වෑන් එකක් ගොඩට ගත් බව. මේ පණිවිඩේ අහපු ගමන්ම ජොනී සහ ජේම්ස් ඉක්මනින්ම එතනින් පිටත් වෙලා යනවා. මේ ගොඩට ගත්තු වාහනේත් හරියටම අංක තහඩු මුකුත් නැහැ. ඒ වගේම වාහනේ ඉදිරිපසටත් හොඳටම හානි වෙලා තමයි තියෙන්නේ. ඔවුන්ට මළු සිරුරකුත් වාහනේ ඇතුලේ තිබිලා හොයාගන්න පුළුවන් වෙනවා. මෙතන ඉදපු රෙනට් ජොනීට දෙනවා නගරයේ ලියාපදිංචි කරපු සියලුම නිල් පාට වාහනවල විස්තර තියෙන කොලයක්. ජොනී මේ කොලේ තියාගන්න හැදුවත් රෙනට් ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඒත් ජොනී මෙතනදි දකිනවා හයාසි ආනයනකරුවන් කියලා නමක්. ඒක එතන තිබුණු එකම ජපන් නම. ඒ ඔස්සේ නැවත පරීක්ෂණය ඉදිරියට කරගෙන යන්න ජොනී හිතාගන්නවා. ඊළඟට තමයි කට්ටියට මතක් වෙන්නේ රොබ්ෂෝගේ පාටිය ගැන. පිකා එතන කේටරින් කාර්යම අඳුරන නිසා කට්ටියටම පුළුවන් වෙනවා පාටියට රිංග ගන්න. මේ තමයි රොබ්ෂෝ. මෙයා තමයි කැසිනෝ එක හදන්න යන්නේ. රොබ්ෂෝව ඉක්මනින් අඳුර ගන්න පිකාට පුළුවන් වෙනවා. පිකා ඉක්මනටම මේ ගැන සහෝදරයෝ දෙන්නටම දැනුවත් කරනවා. ඒත් එතනින් ගියපු ගෑනු කෙනෙක් දැකලා ජොනී එයාගේ පස්සෙන් යන්න ගන්නවා. පස්සෙන් ගියපු ජොනී කාන්තාව කතාවට අල්ල ගන්නවා. මේ අතරතුරේදී ජේම්ස්ට පිගන් හොදන වැඩක් බාර වෙනවා. එතනට ආපු කොල්ලෙක් ජේම්ස්ගෙන් පිගානක් ඉල්ලගෙන එතනම මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න ගන්නවා. ජොනිත් වැඩේ දිගටම කරගෙන යනවා. ජොනී වෝල්ටර් ගැන කෙල්ලට කියනවා. කෙල්ලත් වෝල්ටර්ව හොඳටම අඳුරනවා. මේ කෙල්ල වෙන කවුරුවත් නෙමෙයි රොබ්ෂෝගේ බිරිඳ මොනිකා රොබ්ෂෝ. ජොනී අහනවා එයාගේ තාත්තා එක්ක එයාට තිබ්බ මොන වගේ සම්බන්ධයක්ද කියලා. ඒකට උත්තරයක් විදිහට ඒ කාන්තාව කියන්නේ එයා රොබ්ෂෝගෙන් දික්කසාද වෙන්න යන නිසා එයාට වාසි වෙන විදිහට සාක්ෂි හොයාගන්න වෝල්ටර්ව භාවිතා කළ බව. එතන දෙන්නට කතා කරන එක අනාරක්ෂිත නිසා මොනිකා එයා ඉන්න තැන ඇඩ්‍රස් එක දීලා එතනින් ඉක්මනින්ම පිටත් වෙලා යනවා. පිගන් හෝදමින් ඉන්න ජේම්ස් සහ අර ජපන් කොල්ල අතර යන සංවාදෙත් හොඳටම යනවා මේ වෙද්දි. ඒ ජපන් කොල්ල මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න ගත්තු කාඩ් එකක ජේම්ස් දකිනවා හයාෂි ඉම්පෝර්ට්ස් කියලා ගහපු නම. ඒ වගේම ඒ කොල්ල ගැනම නකමුරා බවත් ජේම්ස් දකිනවා. නකමුරා ආයේ ආවහම ජේම්ස් ඒ කාඩ් එක ඔහුට නැවත බාර දීලා හයාෂි ආනයනකරුවන් කියලා නිකන් කියනවා. නකමුරා අහනවා ජේම්ස්ගෙන් මොනවද හයාෂි ආනයනකරුවන් ගැන දන්නේ කියලා. ජේම්ස් කියන්නේ එයාලගේ ළඟ නිල් පාට වෑන් එකක් නැති වූ බව. සැකහිතුණු නකමුරා තහවුරු කරගන්නව ජේම්ස් කවුද කියලා. ජේම්ස් අහනව යකූස එක්ක රුක්ෂට මොනවගේ සම්බන්ධයක්ද තියෙන්නේ කියලා. හැබැයි නකමුරා ඒකට තර්ජනාත්මක උත්තරයක් දීලා එතනින් පිටත් වෙලා යනවා. මේ අතරතුරේදී ජේම්ස් දකිනවා ජොනී ළඟට ආපු ආරක්ෂකයන් දෙදෙනෙක් ජොනීව එතනින් අරගෙන යන ආකාරය. සැකහිතුණු ජේම්ස් එතනින් මාරු වෙන්න හැදුවත් ජේම්ස් ළඟටත් ඒ වගේම ආරක්ෂකයන් දෙන්නෙක් ඇවිල්ලා අරගෙන යනවා. දෙන්නවම අරගෙන එන්නේ රොබ්ෂෝ ඉන්න කාමරයට. ජේම්ස් කියනවා රොබ්ෂෝට ඔවුන් වෝල්ටර්ගේ ළමයින් බව. ඒ වුණාට රොබ්ෂෝ එතනදි කියන්නේ සම්පූර්ණ මුදලත් ගෙවලා අතිරේකව බෝනස් එකකුත් වෝල්ටර්ට ගෙවූ බව. මෙතනදි කට්ටියට තේරෙනවා රොබ්ෂෝ වගේ එක්කෙනෙක් කවදාකවත් වෝල්ටර් වගේ රහස් පරීක්ෂකයෙක් වැඩවලට එකතු කරන ගන්නා බව. ඒ වුණාට වෝල්ටර් මැරුණු බව ජේම්ස් රොබ්ෂෝට කියන විට රොබ්ෂෝ ගොඩක් කුතුහලයට පත් වෙන වගේ පෙන්නනවා. රොබ්ෂෝ කියන්නේ තමන්ගේ බිරිඳගේ හොර අල්ලන්න වෝල්ටර් පාවිච්චි කරපු කතාවක්. මේ ඔක්කොම බොරු කියලා දෙන්නටම තේරෙනවා. මේ ඔක්කොම කතාවලට පස්සේ දෙන්න මෙතනින් පිටත් වෙලා ගෙදර එනවා. ඊළඟ දවසේ මොනිකා දීපු ඇඩ්‍රස් එක හොයාගෙන ජොනී එනවා. හැබැයි එතනදි ජොනී දකින්නේ මොනිකා එයා ඉඳපු ගොඩනැගිල්ලෙන් පහලට වැටලා මැරිලා ගියපු ආකාරය. මේකත් රොබ්ෂෝගෙම වැඩක් කියලා ජොනීට තේරුම් වෙනවා. තරහ ගියපු ජොනී රොබ්ෂෝ හොයාගෙන එයාගේ ගෙදරටම යනවා. එකින් එක රොබ්ෂෝගේ ආරක්ෂකයෝ ඉවර කරපු ජොනී රොබ්ෂෝ හොයන්න ගන්නවා. ඒ වුණත් එතන ගොඩක් ආරක්ෂකයෝ ඉඳපු නිසා ජොනීට ඒ වැඩේ ලේසි වෙන්නේ නම් නෑ. ආරක්ෂකයන් විසින් ජොනීට පහර දීලා ඉක්මනටම බිමට දානවා. එතනට ආපු රොබ්ෂෝට ජොනී දොස් කියනවා බිරිඳ මරපු එක සම්බන්ධයෙන්. හැබැයි මේ කිසිම දෙයක් ගණන් ගන්නේ නැති රොබ්ෂෝ ජොනීව පොලිසියට අල්ලලා දෙනවා. හිරේ ඉදපු ජොනීව බලන්න එන්නේ ආණ්ඩුකාර පීටර්. පීටර් රොබ්ෂෝ කැමති කරගෙන තිබ්බ මේ සම්බන්ධයෙන් අඩුවක් නොදා ඉන්න. ටික වෙලාවක් ගිහිල්ලා ජොනීව පොලිසියෙන් නිදහස් කරලා දානවා. ජොනී එනකම් ජේම්ස් පොලිසියෙන් එළියට වෙලා බලාගෙන ඉන්නවා. ජොනී එළියට ආවහම ජේම්ස් ජොනීට බැනගෙන යනම හැම වෙලේම මෝඩයෙක් වගේ ප්‍රශ්න දාගන්නවා කියලා. දෙන්නගේ මේ සංවාදෙ වැඩි වෙලාවක් නොගිහින් මුළු ගැටුමකට පෙරලෙනවා. සහෝදරය දෙන්න මහ වැස්සෙම හොදටම ගහගන්නවා. ගහගෙන ඉවර වෙලා දෙන්නට දෙන්න කතා කරගන්නවා. සිද්ධ වෙච්ච දේවල් වලට ජේම්ස් ජොනීගෙන් සමාව ඉල්ලනවා.
ගහගෙන ඉවර වෙලා ගෙදර ගියපු ජේම්ස් සහ ජොනීට හොඳටම ලයිලා බනිනවා. මේ අතරතුරේදී ජොනීට එයාගේ කලින් පෙම්වතිය වුණු වැලන්ටිනාගෙන් කෝල් එකක් එනවා. වැලන්ටිනා දැනටමත් ඉන්න ජොනිකි ගෙදර. වැලන්ටිනා කියනවා ජොනීට පැකේජ් එකක් තිබෙන බව. ජොනීට හොඳටම තේරෙනවා මේ අර යකූසා කල්ලිය හොය පැකේජ් එක කියලා. පැකේජ් එක කඩලා බලපු වැලන්ටිනා ජොනීට කියනවා ඇතුලේ තියෙන පෙන් ඩ්‍රයිව් එකක් බව. ජොනී කියනවා ඉක්මනටම ඒකත් තරම් වැලන්ටිනාට හවායි වලට එන්න කියලා. මේකට මුලදි වැලන්ටිනා පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ. හැබැයි කොහොම හරි ජොනී වැලන්ටිනාව කැමති කරගන්නවා හවායි වලට එන්න. හවායි වලට එන වැලන්ටිනාව පිළිගන්න ඇවිත් ඉන්නේ ජොනී, ජේම්ස් සහ පිකා. වැලන්ටිනාට ඇඟ පෙන්වන්න ඕන නිසා ජොනී ඇඳගෙන ඉඳපු ජැකට් එකත් ගලවලා දානවා. වැලන්ටිනාව ගත්තු කට්ටිය ආපහු ගෙදර එන්න පිටත් වෙනවා. එන අතරතුරේදී පිකා වැලන්ටිනා අරන් ආපු පෙන් ඩ්‍රයිව් එක පරීක්ෂා කරලා බලනවා. ඒ වුණාට ඒකට පිකාට ඇතුල් වෙන්න බෑ පාස්වර්ඩ් ඉල්ලන නිසා. වෝල්ටර් මැරුණු තැන සාක්ෂි අතර තිබුණු කොලයක් ගත්තු ජේම්ස් ඒකේ තියෙන වචන ටික පාස්වර්ඩ් විදිහට try කරන්න කියලා පිකාට දෙනවා. පිකා මේ වැඩේ කරන ගමන් කට්ටියම විනෝදයෙන් නිවස බලා ගමන් කරනවා. හැබැයි හිතුවත් නැති විදිහට ආපු හෙලිකොප්ටර් එකක් ජේම්ස්ගේ වාහනයට එක දිගටම වෙඩි තියාගෙන එතනින් යනවා. වෙන කිසිම දෙයක් කාටවත් හිතාගන්න බැරි වෙනවා. හෙලිකොප්ටර් එකත් එක දිගටම වාහනයට වෙඩි තියන්න ගන්නවා. මේ අතරතුරේ වාහනේ පදවන වගකීම බාරගන්නේ වැලන්ටිනා. එකතු වුණු ජොනී සහ ජේම්ස් එයාලා ළඟ තිබුණු තුවක්කු වලින් පුළුවන් තරම් ප්‍රහාරයක් එල්ල කරනවා. ඒ අස්සේ බයිසිකල් එක නැගලා ආපු දෙන්නෙක් වාහනයට එක දිගටම වෙඩි තියන්න ගන්නවා. වැලන්ටිනා වාහනේ බ්‍රේක් එක ගහපු නිසා බයික් එකේ ආපු ඩබලම් වාහනේ උඩට විසික් වෙලා යනවා. උන් දෙන්න එක්ක ජොනී සහ ජේම්ස් දරුණු සටනකට මැදි වෙනවා. දෙන්නගෙන් එක්කෙනෙක් වැලන්ටිනාට ගහන්න ආපු නිසා වැලන්ටිනා වාහනේ පාරේ කෙළවරටම අරගෙන යනවා. දෙපැත්තටම හිරවුණු ඒ මිනිහගේ අතක් ගැලවිල එන්නේ ජොනීගේ අත් දෙක උඩට. ජේම්ස් මේ අතරේ අනිත් එක්කෙනාට ගහලා ඉවරයක් කරනවා. උන් දෙන්න ඉවරුණාට තාම හෙලිකොප්ටරේ නම් ඉවර නැහැ. හරියටම වෙලාව බලලා ජේම්ස් එල්ල කරපු වෙඩි ප්‍රහාරය නිසා හෙලිකොප්ටරේ ඉඳපු වෙඩික්කාරයාත් මැරිලා යනවා. පාලනයක් නැති වුණු හෙලිකොප්ටරේ වේගෙන් ජේම්ස්ගේ වාහනේ පැත්තට එන්න ගන්නවා. හෙලිකොප්ටරේ පුපුරන්න කලින් කොහොම හරි වාහනේ උමම් මාර්ගයට ඇතුළු කරගන්න වැලන්ටිනාට පුළුවන් වෙනවා. ඊළඟට සෙට් එකම කෑම කන්න කඩේක නවත්තනවා. මොනවා වුණත් ජේම්ස් ඉන්නේ හොඳටම අවුලෙන් එයාගේ බිරිඳගේ වාහනේ ගන්නම දෙයක් නැති නිසා. මේ අතරේ පිකාට පුළුවන් වෙනවා හොරෙන්ම ලොග් වෙලා තොරතුරු ටික හොයාගන්න. ඒ අනුව රොබ් ෂෝ විසින් ආණ්ඩුකාර පීටර් මහෝට සෑම වසරකම ඩොලර් මිලියන 12 බැගින් බැර කරලා තියෙනවා. මේ ආණ්ඩුකාරතුමා ජේම්ස්ගේ පවුලේ අයත් එක්ක ගොඩක් ළඟින් ආශ්‍රය කරපු කෙනෙක්. ජේම්ස්ගේ සහෝදරිය හනානි වැඩ කරන්නෙත් මේ ආණ්ඩුකාරයටමනේ. මේ නිසා ජේම්ස්ට මේක හිතා ගන්න බැරි වෙනවා මුලදී. මේ අතරේ අපිට පෙන්නනවා ආණ්ඩුකාරතුමාව හම්බ වෙන්න එන හනානිව. හනානි එතනදි හවායි මිනිසුන්ගේ ඉඩම්වල රුක්ෂෝ හදන්න යන කැසිනෝ එකේ සැලැස්ම ආණ්ඩුකාරතුමාට දෙනවා. ආණ්ඩුකාරතුමා මේ පිළිබඳව අනිවාර්යෙන්ම හොයා බලන බව හනානිට කියලා සැලැස්මත් තරන් ඉක්මනටම එතනින් යනවා. මේ අතරතුරේ ජොනී සහ ජේම්ස්ට රුක්ෂෝගේ ප්ලෑන් එක ගැන A to Z තේරෙන්න ගන්නවා. රුක්ෂෝට කැසිනෝ එක හදන්න ඕන නිසා ආණ්ඩුකාරවරයාව ඩොලර් මිලියන 12කට සල්ලි දීලා ගන්නවා. තමන්ගේ ආරක්ෂාවට යකුසා කල්ලියක් ගෙන්න ගන්නවා. රොබ්ෂෝගේ පිළිතට රොබ්ෂෝගෙන් දික්කසාද වෙන්න වැරද්දක් හොයාගන්න ඕන නිසා ඒ වැඩේ එයා බාර කරන්නේ වෝල්ටර්ට. වෝල්ටර් මේකට පාවිච්චි කරන්නේ අර මුහුදේ තිබිලා හොයාගත්තු වෑන් එකේ මැරිලා ඉඳපු මිනිහව. මිනිහා රජේ වැඩ කරපු ගණකාධිකාරිවරේ. මිනිහා දන්න ඔක්කොම දේවල් ටික පෙන් එකට දාලා වෝල්ටර්ට දෙනවා. ආණ්ඩුකාරතුමා මේක දැනගත්තයින් පස්සේ මිනිහා මේක රොබ්ෂෝට කියනවා. ඊට පස්සේ රොබ්ෂෝ යකූසා කල්ලිය පාවිච්චි කරලා ගණකාධිකාරිවරයා මාර්ගයෙන් වෝල්ටර්ව හොයාගන්නවා. මේ නිසා තමයි වෝල්ටර්ට මැරෙන්න සිද්ධ වෙන්නේ. සියලුම ඇත්ත දැනගත්තයින් පස්සේ කට්ටියම ආයිත් තිමස බලා පිටත් වෙන්න ගන්නවා. ගෙදරට ආපු ජේම්ස් බිරිඳට කතා කරාට කිසිම ප්‍රතිචාරයක් බිරිඳගෙන් එන්නේ නැහැ. කලබල වුණු ජේම්ස් ගෙදර හැමතැනම ලයිලව සහ ළමයින්ව හොයන්න ගන්නවා. මේ අතරතුරේදී තමයි බාත්රූම් එකේ හැංගිලා ඉඳපු ළමයි දෙන්නව ජේම්ස්ට හම්බ වෙන්නේ. ළමයි කියනවා එයාලගේ අම්මව පැහැරගෙන ගියපු බව. මේ අතරතුරේදී ජොනීට කෝල් එකක් ගත්තු රොබ්ෂෝ එයාගේ බාරේ ඉන්න ලයිලා සහ හනානිව පෙන්නනවා. ඊළඟට අපිට පෙන්වන්නේ ලයිලා සහ හනානිව බේරගන්න යන්න තුවක්කු ලෑස්ති කරන ජේම්ස් සහ ජොනීව. රෑ වෙලා ජොනී සහ ජේම්ස් රොබ්ෂෝගේ මන්දිරයට හොරෙන්ම ඇතුළු වෙනවා. රොබ්ෂෝගේ මන්දිරයේ වටේට ඉන්න හැම ආරක්ෂකයෙක්ටම හිතාගන්නවත් බැරි විදිහ ප්‍රහාරයක් ජොනී සහ ජේම්ස් එල්ල කරනවා. මේ කිසිම ප්‍රහාරයක් එල්ල කරන්නේ කිසිම සද්දයක් ඇහෙන්නේ නැති විදියට. රොබ්ෂෝ ගාව ඉන්න ආරක්ෂකයොත් දැන් හොඳටම කලබල වෙලා ඉන්නේ කිසිම කෙනෙක් ප්‍රතිචාර දක්වන්නේ නැති නිසා. මේකත් එක්කම රොබ්ෂෝ ඉන්න බිම් මහලේ කරන්ට් එක යනවා. කරන්ට් එක ගන්න පුළුවන්ද කියලා පරීක්ෂා කරන්න ගියපු ආරක්ෂකයෙක්ට පේන්නේ වයර් ඔක්කොම කපලා දාලා තියෙන විදිහ. වයර් බලලා අනිත් පැත්තේ හැරෙද්දිම ආරක්ෂකයා දකින්නේ පූල් එකේ පාවෙමින් ඉන්න මල සිරුරු ටික.
බයවුණු ආරක්ෂකය මේ ගැන රොප්ෂව දැනුවත් කරනවත් එක්කම එක පාරටම මතුවුණු ජොනි පිහියකින් පොරගේ බෙල්ලටම ඇන පූල්ලකට තල්ලු කල්ල දානවා. වෝකිටෝකියකින් රොප්ෂෝ එක්ක සම්බන්ධුණු ජොනී කියන්නේ ඉක්මනටම හම්බ වෙමු කියලා. රොප්ෂෝ ඊළඟට වැඩේ බාර දෙන නකමුරා ඇතුළු යකූසා කණ්ඩායමට. නකමුරාක යකූසා කණ්ඩායමට ජේම්ස් ලේසියම්ම ගහලා ඉවරයක් කරනවා. ඊළඟට දෙන්නම එකතු වෙලා ලෙයිලවසා හනානියෝ බේරගෙන ඒ දෙන්නෝ පිටත් කල් යවනවා. පැනලගේපු රොප්ෂෝගේ පස්සෙන් මේ ජොනී පන්නගෙන එනවා. මේ අස්ස ජේම්ස්ට නකමුරා එක්ක ෆයිට් එක සෙට් වෙනවා. ඒක නම් හැබැයි හිතුව තරම් ලේසිය එකක් වෙන්න නෑ. කඩුතුවක්කු හැම එකක්ම පාවිච්චි කල නකමුරා ජේම්ස්ට පහර එල්ල කරන්න ගන්නවා. ගොඩක්ම දරුණු සටනකට පස්සේ ජේම්ස්ට පුළුවන් වෙනවා නකමුරාව අවසන් ගමන් යවන්න. හැබැයි ඒ අවසන් ගමන් යවන්න හරිම නපුරු විදිහකට. පැනල යන්න සූදානම් බිමින් ඉන රොප්ෂව අල්ලගන්න ජොනී රොප්ෂට ගහන්න ගන්නවා. හැබැයි රොප්ෂ ජොනීටවත් හිතාගන්න බැරි විදිහට ගහලා ජොනියෝ විමදානවා. කරන්නම දෙයක් නැති තැන ජොනී රොප්ෂෝගෙන්ම හොරකං කරපු බෝම්බයක් ගහනවා. මේ නිසා රොප්ෂෝ මෙතන දිමමිය යනවා. ජොනී මුහුදට මිසික් වෙනවා. එතනට ඉක්මනටම ආපු ජේම්ස් මුහුදට කෙමිදිල ජොනීගේ ජීවිතේ බේරගන්නවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ රහස් පරීක්ෂ කරන විසින් ආණ්ඩුකාර පීටර් මහෝව අත්අඩංගුවට ගන්න සිද්ධිය. මෙතනදි කවුරුත් පීටර් වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ නැහැ. අඩුම තරමේ හනානිවත් මේ වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඊළඟට අපිට පෙන්වන්නේ වෙරළ විනෝද වෙමින් ඉන්න ජේම්ස්ගේ පවුලේ අයව. මේ අතරතුරේ මිස්ටකේ එනම ජොනීව හම්බෙන්න. රොප්ෂෝ විසින් යකූසා කල්ලිය හවායි වලට අරංආපු නිසා මිස්ටකේ ගොඩක් තරහෙන් තමයි ඉඳලා තියෙන්නේ. එයාගේ සින්ඩිකේට් කල්ලිය යකූසා කල්ලියයි අතර අනවශ්‍ය යුද්ධයක් හදාගන්න ඕන නැති නිසා මිස්ටකේ මෙතනදි ජොනීව පාවිච්චි කරලා තියෙනවා. ඒ බව ඔක්කොම මිස්ටකේ ජොනීට කියනවා. ඒ වෙනුවෙන් මිස්ටකේ ජොනීට දීපු දේ තමයි මෙහි ජීවත් වෙන්න ඉඩ දෙන එක. ඊළඟට මිස්ටකේ ජොනීගේ අම්මෝ මරපු මිනිහගේ නම ලියපු කොළ කෑල්ලක් ජොනීට දෙනවා. හැබැයි මේ හැමදේකින්ම ඈත්තලා තමන්ට නැවත හම්බුණු තමන්ගේ පවුල එක්ක නැවතත් සතුටින් ජීවත්වෙන්න තීරණය කරපු ජොනී ඒ කඩදාසි කෑල්ල ගින්දරට විසික් කරලා දානවා. මේකත් එක්කම මේ ලස්සන මූවී එකක් නිමාවට පත්වෙනවා. සුළු හෝ වින්දනයක් ලැබුවනම් අපේ මහන්සේට ඔයාලගේ සබස්ක්‍රයිබ් එකක් ලයික් කමෙන්ට් එකක් දෙන්න කියලා අපි ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. ආයෙත් මේ වගේම ලස්සන අලුත් මූවී එකක් අරගෙන හෙළ සිනමා අපි ආයෙත් එනවා. බයි බයි.